කොහමද ඔයගලන්ට මම ගොඩාක් හොඳින් අද ඉතින් සැටර්ඩේනේ සැටර්ඩේ සන්ඩේ කියන්නේ මම ආසම කරන දවස් මොකද මම ඔෆ් ඉතින් සුපුරුදු පරිදි මම ගියා ලෑන්ඩ්මාර්ක් එකට මගේ සුපුරුදු තෝසා එක කන්න අද නම් තෝසා එකයි එක ඉඩලි එකකුත් මං ඕඩර් කරා ඒක මට හම්බ වෙනකම් මං ඉතින් එළියට වෙලා හිටියා මොකද මේ දවස්වල ඩුබයි වෙදර් එක ඕසම් හරිම රිලැක්සිං ෆීලින් එකක් තමයි දැනෙන්නේ. ඊට පස්සේ ඉතින් මම චාය එකකුත් ඕඩර් කරලා මේ රසම රස තෝසා එකයි ඉඩ්ලි එකයි කන්න තමයි යන්නේ. ඇත්තටම මේක මාරම රසයි. මේ අල්රික් ගාවට කවුරු හරි ඉන්නවා නම් ඇත්තටම මේ ලෑන්ඩ්මාර්ක් එකට ඇවිල්ලා මේක කාලා බලන්න. මේක මාරම රසයි. 100% රෙකමන්ඩ් කරන්න පුළුවන්. එක්සිට් 2 එකේ තියෙන්නේ අල්රික් රෙස්ටොරන්ට් දෙකක් තියෙනවා. මේක ඉස්සර වෙලාම හම්බ වෙන එක. ඒකට එන්න ඇත්තටම මාරම රසයි. ඊට පස්සේ ඉතින් මම ගියා මගේ hair එක blow dry කරගන්න. මම හැමදාම යන ආජා සැලොන් එකට. ඉතින් බින්ජු මගේ hair එක ලස්සනට blow dry කරලා දුන්නා. එයා හරිම හොඳ girl කෙනෙක්. බින්ජු thank you very much. ඊළඟට මම ගියා එමිරේට්ස් බැංක් එකට. ඒත් මම දන්නේ නෑ ඒක කොහෙද කියලා. මම මේක හොයන ගමන් I think I'm here. Finally. I found it. Hi, I'm done. බැංක් එකේ වැඩෙන් පස්සේ මම අපව ගියා අල්රිග්ග වලට. මොකද ඒ විද්‍ය 91යි ශලයි හිටියේ අල්රිග්ග වල. ඒ දෙනවා මීට් වෙන්න ඕන වුණා මට. ඉතින් මං ආපහු අල්රිග්ග ගියා. බලන්නකෝ අද 91 හරිම ලස්සනයි. යා ඉන්දියන් විදියට ඩ්‍රෙස් කරලා හරිම ලස්සනයි. ශලා she is so beauty as usual. so ඉතින් දෙන්න තුන් දෙනා පොඩි ඕපයක් කියලා ෆොටෝ එහෙම අරගෙන කිල් එකේ හිටියා. ඊළඟට ඉතින් ඒ දෙන්නගේ වැඩට ගියා. මම ගියා චර්ච්. මොකද මට චර්ච් යන්න ලොකු ඕනකමක් තිබ්බා. චර්ච් එකෙන් පස්සේ මම ගියා ලන්ච් එක ගන්න මෙන්න මේ රෙස්ටොරන්ට් එකට. Today I'm gonna try some Kerala food, but I don't know. I always like to eat South Indian because it's something very similar to Sri Lankan. So let's see. Because usually when I go Alriga, there is a landmark restaurant. There's some meal, South Indian, but it's awesome. I really love that to eat. So yeah, today I came to different restaurant in Alameda, next to the Roman Catholic Church. So let's see. I hope it will be nice. I'm so excited. Look, it's awesome. It's a really look yummy. අම්මෝ මේ රෙස්ටොරන්ට් එකේ මේ කෑම එක නම් මාරම රසයි. බලන්නකෝ මට පුංචි යාළුවෙක් හම්බුණා. I think හරිම ආදරණීය කෙනෙක්. ආදරේ යාට. ඔන්න තමයි අද මගේ
ඩේ බ්ලොග් එක ඉවර වෙන්න යන්නේ. ඉතින් මාව අහන් හිටියටයි මගේ මේ වීඩියෝ එක බලපු ඔයගොල්ලන්ටයි ගොඩාක් ආදරෙයි. ආයෙත් දවසක හම්බෙමු. Have a very great weekend. God bless you.